ජීවිතේ ගොඩ දාන්න කොහේ හරි විදේශයකට යන්න ඕන කියලා. සුදුසු ප්‍රදේශය තමයි තෙරුවන් වැඩ ඉන්න භූමිය පින්නතුනි. සුදුසු ප්‍රදේශය තමයි මිත්‍යා දෘෂ්ටිය නැති ප්‍රදේශය. අපිට වෙන රටක හිටියනම් මෙහෙම බණ අහන්න පුළුවන්. මේ ලංකා දීපේ තුල රාමශ්‍රී දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න. දකුණු දලදා හාමුදුරුවෝ වැඩ ඉන්න. ඒ වගේම පටි ධාතුන් වහන්සේ නිදන් කරලා තියෙනවා. කේස ධාතුන් වහන්සේ නිදන් කරලා තියෙනවා. භක්ත්‍යාදරේ පූජනීයත්වයට පාත්‍ර වෙන පාත්‍ර වෙච්ච ඒ වටිනා කියන පූජාමය වස්තුන් 8කට වැඩියෙන් ශ්‍රී ලංකා දීපේ ලලාට ධාතුන් වහන්සේ වැඩ මීට වඩා මොකක්ද සුදුසු භූමිය? උදේ නැගිටිනකොට කොහෙන් හරි පිරිත් ටික ඇහෙන්නේ නැද්ද? උදේ නැගිටිනකොට කොහෙන් හරි බණ ටික ඇහෙන්නේ නැද්ද? උදේ යනකොට පන්සල් පල්ලිය කෝවිල පේන්නේ නැද්ද? උදේ යනකොට හාමුදුරුවෝ දකින්න නැද්ද? බස් එකට නැග්ගත් ඇහෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා. කඩේකට ගියත් හැන්දෑවට පිරිත් ටික ඇහෙන්නේ. මේකට වඩා මොකක්ද පින්නතුනි කියමු බලන්න සුදුසු භූමිය?